මේ ඉන්නේ සඳුනි. අද උදේ සඳුනි කණ්ණාඩියෙන් බලද්දී එයා හරිම ලස්සනයි. මූණ හරිම නැවුම්. හැබැයි සඳුනි දන්නවා තව පැය දෙක තුනකින් මොකද වෙන්නේ කියලා. දවල් 12 වෙද්දි සඳුනිගේ මූණ හරියට තෙල් තාච්චියක් වගේ. මේ දිලිසෙන එක ලස්සන එකක් නෙවෙයි. මූණ පුරාම දාඩියයි තෙල් ගතියයි. සමහර වෙලාවට මේ තෙල් ගතිය නිසාම අලුත් කුරුලෑ එන්නත් පටන් ගන්නවා. ඔයාටත් මේක වෙලා තියෙනවද? එහෙනම් සඳුනි මේ ප්‍රශ්නේ විසඳගත්ත විදිය ඔයාටත් කියලා දෙන්නම්. සඳුනි මුලින්ම හෙව්වේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. සඳුනිගේ අම්මටත් තිබුණේ තෙල් සහිත සමක්. ඒ කියන්නේ මේක එයාට පරම්පරාවෙන් ලැබුණු දෙයක්. විශේෂයෙන් මාසික ඔසප් චක්‍රයේ ලං වෙද්දී සඳුනිගේ මූණේ තෙල් ගතිය වැඩි. ඒ කියන්නේ හෝමෝන වෙනස් වීම මේකට බලපානවා. සඳුනි ගොඩක් වෙලා අවුවේ ඉන්නකොට සමේ තෙල් ප්‍රමාණය වැඩි වෙනවා. මේකට හේතුව සමේ වියලෙන එක නතර කරන්න අපේ සිරුරෙන්ම වැඩිපුර තෙල් නිපදවන්න පටන් ගන්නවා. හැබැයි සඳුනි එක දෙයක් දැනගත්තා. තෙල් සහිත සමක් තියෙන අයට අනිත් අයට වඩා ගොඩක් කල් තරුණ පෙනුම රැකගන්න පුළුවන්. ඒ නිසා සමේ තෙල් සම්පූර්ණයෙන්ම අයින් කරන්න හදන්න එපා. අපි කරන්න ඕනේ ඒක බැලන්ස් කරන එක විතරයි. ඉතින් සඳුනි මේකට මොකට කළේ? එයා ඉස්සර පාවිච්චි කරපු සැන සබන් අයින් කරලා සැර අඩු ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න ගත්තා. දවසට දෙපාරක් විතරයි මූණ සෝදන්නේ. ඊට වඩා සෝදන්න වුණොත් සබන් නැතිව නිකන් වකුරෙන් විතරයි මූණ සෝදන්නේ. සඳුනි මූණ හොඳට සේදුවත් ටික විලාවකින් මූණේ තෙල් නැවත තියෙනවා. එයා හොයාගත්තා එයාගේ හිස් කබලත් තෙල් සහිතයි කියලා. ඒ තෙල් තමයි නළල දිගේ මූණට එන්නේ කියලා. එයා දැන් හිස් කබලත් ගොඩක් පිරිසිදුව තියාගන්නවා. ඔයා මේක ගැන හිතලා තියෙනවද? සඳුනි දැන් හැම දවස් දෙකකට සැරයක්ම එයාගේ කොට්ට උරය මාරු කරනවා. මූණ පිහදාන ටවල් එකත් නිතරම හොදනවා. මොකද ඒවයි තියෙන අපිරිසිදුකම නිසා තමයි කුරුලෑ එන්නේ. දැන් සඳුනි එළියට යද්දි එයාගේ බෑග් එකේ හැමතිස්සෙම බ්ලොටිං පේපර්ස් තියෙනවා. තෙල් ගතිය වැඩි වුණාම ඒකෙන් පිහදානවා. වඩාත්ම වැදගත් දේ එයා දැන් තෝරගන්නේ ඔයිල් ෆ්‍රී, ජෙල් බේස්ඩ් හෝ වෝටර් බේස්ඩ් මොයිස්චරයිසර් සහ සන්ස්ක්‍රීන් විතරයි. ඉතින් ඔයාටත් පුරුවන් සඳුනි වගේම ලස්සන වෙන්න. මේ කරුණ ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.